කැරට් සම්බෝලයක් හදන්න කියලා තමයි මං අද හිතුවේ. අමුවෙන් කන එක කොහොමත් හරිම ගුණයිනේ. මට මතකයි ඒ කාලේ අපි පුංචි කාලේ අම්මා උයන වෙලාවට අපි කුස්සියට ගියාම අපිට දෙනවා අමු කැරට් එකක් සුද්ධ කරලා කන්න කියලා. අමුවෙන් කන්න කියලා. අමුවෙන් කනකොට හරි හොඳයි. විටමින් තියෙනවා කන්න කියලා මට මතකයි අම්මා එහෙම තමයි කියන්නේ. අපි ඉතින් අමුවෙන් එක කනවා. ඒ වගේ මට මේ ළඟදී නියුට්‍රිෂන් කෙනෙකුත් හම්බෙච්ච වෙලාවේ මට කිව්වා ඇත්තටම එළවලු අමුවෙන් කන එක තමයි වැඩියෙන් හොඳ කියලා. ඒ වගේ පුළුවන් එළවලු අපිට පුළුවන් මේ වගේ සම්බෝලයක් හදලා ගන්න. එහෙනම් අපි බලමු රසට කොහොමද. දැන් අපි පුංචි කාලේ අපි කාපු ඒවා අපි දැන් අපේ ළමයින්ටත් දෙන්න පුළුවන් රසට සම්බෝලයක් හදලා. අපි එහෙනම් අද කැරට් සම්බෝලේ හදමු. මම දැන් කැරට් සම්බෝලේට ලුණු ටික කපනවා. ඊට පස්සේ අපි කැරට් එක හීනියට ග්‍රේට් කරගමු. මේ වගේ රතු ලුණු අපි හොඳට කපා ගමු. රතු ලුණු ටික දාමු අපි මේ භාජනයට දාලා. ඊට පස්සේ අමු මිරිස් කපා ගමු. රවුමට හීනි වෙන්න. හීනියට කපා ගමු මිරිස් ටික. මේ වගේ. අපි තක්කාලි ටිකකුත් පොඩියට කපා ගමු. කොටු වගේ. මේ වගේ ග්‍රේටර් එකක් අරගෙන දිගට ටිකක් ලොකු කෑලි වගේ වෙන්න මේ වගේ අපි මේ කැරට් එක ග්‍රේට් කරගමු. මේ වගේ මේක ග්‍රේට් කරගෙන අපි මේ සම්බෝලේ හදාගමු. ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් දාලා දෙහි ඇඹුල් ටිකක් දාලා පේනවාද ලුණු රවුම් තියෙන අපි රවුමට කැපුවම ලස්සන රවුම් එන්නේ. දැන් අපි කැරට් ටික දාලා මේකට කාලම් කරගමු. අන්තිමටම අපි මේ පොල් ටිකකුත් දාගමු. ඉතින් මේ ටිකක් දාමු. අමුවෙන් කන එකනේ හොඳයි කියන්නේ. එතකොට මේ වගේ අපිට කන්න පුළුවන් නේ. මේක මෙහෙම බෙදාගමු. එහෙනම් දූල පුතාලත් කැරට් සම්බෝලේ හදලා රස බලන්න. අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.